කප්පියක් ස්කන්ධය සහ දුන්නක් එකතු කරගෙන දෝලන තරංග වලින් සරල අනුවර්තී චලිතයේ යොදන ගානක් තමයි අපි හදන්නේ. දැන් මේ ගානේ මොකද කියලා තියෙන්නේ? මේ ගානේ කියලා තියෙන්නේ මෙන්න කප්පියක වටේ තන්තුවක් දාලා තිනවා. තන්තුවේ එක් කෙලවරකට දුන්නක් ගැට ගහලා සහ අනෙක් කෙලවර M ස්කන්ධයක් එල්ලලා තියෙනවා. දුන්නේ අනෙක් කෙලවර පොළොවට සම්බන්ධ කරලා තියෙනවා. අපි කරන්නේ මේ වගේ දෙයක්. මෙන්න මේ ස්කන්ධය කුඩා දුර පහට ඇද්දට පස්සේ ඔයාලට තේරෙන්න ඕනේ මේ තන්තුව අනිත් පැත්තෙන් ගිහිල්ලා දුන්නට සම්බන්ධ වෙන හින්දා ස්කන්ධේ පහට අදිනකොට දුන්න මෙහින් ඇදෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ ස්කන්ධේ පහට ඇදලා ඇරියට පස්සේ මේ ස්කන්ධේ කොහොම යන්න පටන් ගන්නවද? මේ පැත්තෙන් දුන්න ඇදිච්ච හින්දා මේ ස්කන්ධේ පහට ඇදලා මේ ස්කන්ධේ මෙන්න මේ විදිහට මේ ස්ථානයේ සරල අනුවර්තී චලිතයකට ලක්වීමක් වෙනවා. අපි අහලා තියෙන්නේ අන්නේ සරල අනුවර්තී චලිතය ආවර්ත කාලය කොච්චරද කියලා. හොඳයි. එහෙනම් මේ ගාන හදන්න පුළුවන් කොහොමද? ළමයි අපි ඉස්සෙල්ලා මෙහෙම ගමුකෝ. ඔයා දන්නවා මේක පහළට අදින්න කලින් අවස්ථාව චුට්ටක් හිතමු. පහළට අදින්න කලින් අවස්ථාව හිතුවොත් දුන්නේ දුර්නියතය k නේ. දුන්නේ දුර්නියතය k. මෙයා පහළට අදින්න නැති අවස්ථාව. ඒ කියන්නේ මෙයා මේ විදිහට සමතුලිතව ඉන්න අවස්ථාවේ අපි දන්නවා මෙයාගේ ළඟ තියෙන එකම බලය එයාගේ බර පහළට එන ජීවිතය. ඒ වගේම තන්තු යාතතිය උඩට t. මේ තන්තු යාතතිය t මේ විදිහට මුළු තන්තුව පුරාම සම්ප්‍රේෂණය වෙලා මෙතන දුන්නට දැනෙන්නේ ඒ t යාතතියම තමයි. ඉතින් සමතුලිත අවස්ථාවේදී නම් ළමයි ඉහළට බල සමානයි පහළට බල නේද? එහෙනම් t සමාන වෙනවා mg ට නේද? t සමාන වෙනවා mg. t සමාන වෙනවා mg. ඊළඟට AT තමයි මේ දුන්නට දැනෙන්නේ. ඔයා දන්නවා දුන්නට ආතතියක් දුන්නට බලයක් දෙනොම අපි දන්නවා දුන්නට බලයක් දෙනොම මොකද වෙන්නේ? දුන්න ඇදෙනවා. දුන්නත් ඇදෙනකොට ලියන ප්‍රකාශනය මොකද්ද? දුන්නට අපි ලියනවා F සමානයි kx. දුන්නට මේ වෙලාවේ දැනෙන බලය මොකද්ද? මෙන්න මේ t ආතතිය. t ආතතිය නම් t සමානයි kx. ඒ කියන්නේ ළමයි ආරම්භයේදීම දුන්න තියෙන ඇදිලා ටික. මොකද මේ පැත්තේ ස්කන්ධය එල්ලපු නිසා මේ දුන්න ආරම්භයේදීම චුට්ටක් ඇදිලා තියෙන්නේ. අන්නේ ඇදෙන අමතරව ඇදිලා තියෙන දිග නැත්නම් විතතිය අපි x කියලා ගමු. එහෙනම් මේ දුන්නට දැනෙන මෙතන t ආතතියක්. ඉතින් අපි අනිත් පැත්තට දානවා t සමාන mg. එහෙනම් mg ආදේශ කරගමු මෙතන. එහෙනම් mg ආදේශ කරලා අපි දැන් t කියන්නේ mg නිසා mg සමානයි kx. මෙන්න මේ ප්‍රකාශනය වැදගත්. ඒ නිසා මම මොකක් පැත්තෙන් කියන්න. t සමානයි mg. mg සමානයි kx කියන්නේ. ඔය මොකක්ද? ඔය තාම අපි මේ ස්කන්ධය පහළට අදින කලින් අවස්ථාවට ප්‍රකාශන ලියාගත්තා. දුන්නේ විතතියත් ආශ්‍රය කරගෙන. දැන් අපි මොකද්ද කරන්නේ? mg සමාන kx කියන ප්‍රකාශනය ආපු නිසා ළමයි මම දැන් ඒක පැත්තකින් ලියා ගන්නවා මේ ප්‍රතිඵල ටික මෙතනින්ම කරා. එහෙනම් මේ ටික මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන්නේ කියලා. එහෙනම් mg සමාන kx කියලා ප්‍රකාශනයක් ආවා. මට මෙතන ඉඳ අවශ්‍ය නේද? මම චුට්ටක් මකලා මෙතන ලියා ගන්න ආපු ප්‍රතිඵලය mg සමාන kx. දැන් මොකද්ද වෙන්නේ? දැන් වෙන්නේ ළමයි අපි මේ ස්කන්ධය හිතමු මම හිතාමතා පහළට අදිනවා කැපිටල් A දුරක් කියලා. ඒ කියන්නේ අනුවර්තී චලිතයක් දක්වනවා නම් ඒකේ උපරිම තැන, ඒ කියන්නේ විස්තරය වෙනකම් අදිනවා. ඔන්න ඔයගේ දුරක් අදිනවා. හරි? මම මේ දුන්න තව ටිකක් ඉස්සලා හිතන්නයි. ඔන්න ඔයගේ දුරක් ඒ දුරක් අදිනවා මේ පහළට ස්කන්ධය. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මේ ස්කන්ධයේ ඒ දුර පහළට අදිද්දී දුන්නත් මෙහෙන් ඒ දුරක් ඇදෙන්න ඕනේ නේද? ඔයාලට හොඳට මතක් කරගන්න මම කිව්වා මේ මෙතන ස්කන්ධයේ මෙතන තියෙද්දි මේ දුන්නේ ඇදලා තිබ්බ x ප්‍රමාණයක් x කියලා ප්‍රමාණයක් ඇදලා තිබ්බා. ඒ x ප්‍රමාණය තමයි මේ. එහෙනම් ආරම්භයේදී x ප්‍රමාණයක් ඇදලා තිබ්බා. තව මේ පැත්තෙන් අමතරව ස්වපහළට ඒ ප්‍රමාණයක් ඇද්දම දැන් සම්පූර්ණ විතතිය කොච්චරද? x ධන a කියලා සම්පූර්ණ විතතිය දැන් මේ දුන්නට තියෙනවා. ආරම්භයේ ස්කන්ධයේ එළ තිබුණු හින්දා x දුරක් ඇදලා තිබ්බා විතතියක් තිබ්බා. දැන් හිතාමතා මම කැපිටල් A දුරස් සිරස් පහළට ඇදපු නිසා දැන් සම්පූර්ණ විතතිය දුන්නේ x ධන a. එහෙනම් ළමයි මම හිතන්නම් දැන් මේ විදිහට. දුන්නේ ආරම්භක අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ මට්ටමනේ ස්කන්ධයේ ආරම්භක අවස්ථාව. අපි ගමු විභව ශක්තිය නැත්නම් පොටෙන්ෂල් එනර්ජි බිඳුව සීමාව. ඒ කියන්නේ විභව ශක්තිය බිඳුව මට්ටම ඉතලදී හිතමු. හිතලා මම ළමයි මෙන්න මේ කුට්ටි යටට මැදන් ඉන්න අවස්ථාවට සහ මේ කුට්ටිය ඇතැරීම දැන් මෙහෙම කුට්ටිය ඇතැරීම මොකද මේ කුට්ටිය මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා තව උඩට යනවා. මේ විදිහට සරල අනුවර්තී චලිත දක්වනවා. ඒ සරල අනුවර්තී චලිතේ උපරිම දුරකට ඇදලා තියෙනවා. ඒ කියන්නේ මම විස්තරයකට ඇදලා තියෙන්නේ. එහෙනම් මේ තමයි සරල අනුවර්තී චලිතයේ විස්තරය.
ඒ දුරක් මෙහෙම පස්සට ඇද්ද කියන්නේ මෙතෙන් කුට්ටිය ඇවිල්ලා තවත් ඒ දුරක් උඩට යනවා. ඒක තමයි අනුවර්තී චලිතය වෙන්නේ. දැන් මම කරන්නේ මේ යට මට්ටම සහ උඩ මට්ටමට ශක්ති සංස්කෘතිය දාන්න හදන්නේ. අපිට දාන්න පුළුවන් ශක්තිය මැවීමක් වෙන්නෙත් නැහැ, නැතිවීමක් වෙන්නේ නැත්නම් මේ අවස්ථාවට සහ මේ අවස්ථාවට මට කිසිම ප්‍රශ්න නැතුව ශක්ති සංස්කෘතිය දාන්න පුළුවන්. අපි බලමු මොනවද මෙතනදී ශක්ති සංස්කෘතිය දාද්දී මොනවද අවශ්‍ය වෙන පද. මම හිතන්නම් මේක තමයි මෙන්න මේ මට්ටම තමයි පළමු මට්ටම. මේ මට්ටම තමයි දෙවන මට්ටම. හරිලා දැන් අපිට මෙහෙම කරන්න පුළුවන්. මම මේ සීමාවට පද දා ගන්නවා. හරි. පළවෙනි ශක්ති මට්ටම සහ කියන්නේ පළවෙනි මට්ටම සහ දෙවෙනි මට්ටමම ශක්ති සංස්කෘතිය දාන්න. එහෙනම් මට කරන්න පුළුවන්. පළවෙනි ශක්ති මට්ටමේ පළවෙනි මට්ටමේ ශක්තිය සමානයි දෙවෙනි මට්ටමේ ශක්තියට. ඇයි? ශක්තිය හැදෙන්නේ නැහැ, හැරෙන්නේ නැහැ. මේ අවස්ථාවේ ශක්තිය අපිට සමාන කරන්න පුළුවන්. පළවෙනි අවස්ථාව කියන්නේ මේ අවස්ථාවේ මෙතනදී මොනවද කියන ශක්තිය. මේ බලන්නම කුට්ටිය ඇදලා තියෙන්නේ විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ 15ට. ඒ කියන්නේ ඍණ විභව ශක්තිය. මෙයාගේ උස A එහෙනම් mga හැබැයි ඍණයි. ඍණ mga. ඍණ mga. ඔන්න මෙයාට තියෙන විභව ශක්තිය ලිව්වා. හැබැයි ඍණ මොකද විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ 15 නිසා. ඊළඟ ශක්තිය තමයි මේක මෙහෙට අදිනකොට මේ දුන්නත් ඇදෙනවනේ නේද? දුන්න කොච්චර ඇදෙනවද? x ධන a ප්‍රමාණය. එහෙනම් අපි දන්නවා දුන්න ගබඩාවේ ශක්තිය භාගයක් ax වර්ග නේද? x වර්ග. එන ඇදෙන ප්‍රමාණය විතතිය x නා x ගේ වර්ගයේ ඇදෙන ප්‍රමාණය x ධන a නේ. එහෙනම් යන් සම්පූර්ණ වර්ගය. x ධන a ගේ සම්පූර්ණ වර්ගය. ආරම්භය උච්චයි. ආරම්භය මෙයාගේ විභව ශක්තියක් මේ දුන්න හැදෙන ශක්තියක්. ඊට පස්සේ මේ බලන්න. මෙන්න මෙතන තමයි මොකද තේරුම් ගන්න ඕන තැන. ඒ තමයි ළමයි මම පළවෙනි මට්ටම සහ දෙවෙනි මට්ටමට දාන්නේ. එතකොට මේක කොහොමද දැන් චලිතය යෙදෙන්නේ? මෙහෙම මෙතනින් ඇතැරි පස්සේ මේක මෙහෙම යනවා. මෙහෙම යනවා. ඒ කියන්නේ මෙහෙම යන චලිතේ මේ පළවෙනි දෙවෙනි මට්ටම කියන්නේ මොකක්ද? දෝලන කේන්ද්‍රය. මෙහෙම චලිත වෙන සරල අනුවර්තී චලිතේ දෙවන මට්ටම කියන්නේ දෝලන කේන්ද්‍රය. තියරියක්. ඔන්න තීර පොයින්ට් එක. දෝලන කේන්ද්‍රයේදී තමයි උපරිම වේගයේ Vmax උපරිම ප්‍රවේගය තියෙන්නේ වස්තුවට දෝලන කේන්ද්‍රයේදී. එහෙනම් මේ ස්ථානයේදී මෙයාට විභව ශක්තියක් නැහැ. ඇයි? එයා විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ. ඒක විභව ශක්තියක් නැහැ. එහෙනම් එයාට තියෙන්නේ එකම දේ එයාගේ චාලක ශක්තිය විතරයි. ඒ චාලක ශක්තිය එයාට තියෙන උපරිම චාලක ශක්තිය මොකද? මෙතනදී එයාට තියෙන උපරිම ප්‍රවේගය නිසා. එහෙනම් මෙතනදී මෙයාගේ ප්‍රවේගය කියන්නේ අපි හිතමු මෙයාගේ ප්‍රවේගය මෙතනදී v කියලා. එහෙනම් භාගයක් mv වර්ග කියන චාලක ශක්තියක් තියෙනවා. ඇත්තට මේක උපරිම චාලක ශක්තියක්. ධන එච්චරද? නෑනේ ළමයි. මේ කුට්ටිය මෙහෙම මෙතනදී v ප්‍රවේගයක් කියලා කුට්ටිය උඩ යනවා කියන්නේ මේ තන්තුව නොරිස්සා කප්පිය වටේ කරගෙනවා. එහෙනම් කුට්ටිය v ප්‍රවේගයෙන් කියලා යනකොට කප්පියත් වටේම v ප්‍රවේගයෙන් කරගෙනවා. නේද? කුට්ටියදී කුට්ටියට ගැට ගහලා තියෙන තන්තුවක් v වේගයෙන් යනවනේ. ඒ කියන්නේ කප්පිය v වේගයෙන් භ්‍රමණය වෙනවා. එහෙනම් කප්පියට තියෙනවා කප්පිය කරගෙන හින්දා තියෙන මොන ශක්තියද? භ්‍රමණ චාලක ශක්තියක්. ඒ කියන්නේ භාගයක් එයාගේ අවශ්‍ය මූල්‍ය i කියලා දීලා භාගයක් i ඔමෙගා වර්ග. ඔන්න යාගේ භ්‍රමණ චාලක ශක්තිය. එච්චරද? නෑ ළමයි. තව එකක් තියෙනවා. මෙයා මෙතනින් නම් මෙතනට එද්දී අපි පළවෙනි අවස්ථාව මතකද මුල් අවස්ථාවේ කතා කරේ. මුල් අවස්ථාවේදී දුන්නට තියෙනවා x කියලා යම් කිසි විතතියක්. එහෙනම් ඒ විතතිය නිසා දුන්නට නැවත භාගයක් kx වර්ග කියන චාලක ශක්තිය. ප්‍රත්‍යස්ත විභව ශක්තියක් තියෙනවා. එහෙනම් ඔන්න ශක්තිය සියල්ල. මම තව දෙයක් කරගන්නවා. මේ බලන්න. ඔන්න දැන් තීරි මතකය තමයි චුට්ටක් තියෙනවා. Vmax කතාව ඉවරයි. අපි දන්නවා V සමානයි R ඔමෙගා කියලා සමීකරණයක්. එතනින් ඔමෙගා උක්ත කරන්න. ඔමෙගා උක්ත කරාට පස්සේ කොහොමද? ඔමෙගා සමාන වෙන්නේ ළමයි V බෙදීම R. එහෙනම් මෙන්න මෙතන ඔමෙගා වෙනුවට මම ලියනවා V සහ R ඇසුරෙන් V බෙදීම R කියලා. මම මෙතන මේක කරන්නේ. එහෙනම් ඔමෙගා වර්ගනේ. ඔමෙගා වර්ග නිසා ඔමෙගා කියන්නේ V බෙදීම R. ඔමෙගා වර්ග කියන්නේ V වර්ග බෙදීම R වර්ග වල සම්පූර්ණ වර්ගය. V වර්ග බෙදීම V බෙදීම R සම්පූර්ණ වර්ගය. දැන් සුළු කරමු. මෙතන ඍණ mga ධන විපද වර්ගජ ප්‍රකාශනයක් අපිට පුළුවන් මේක මෙහෙම කරන්න. භාගය කේවලින් ගුණ වෙන්න ඕනේ x වර්ග භාගය කේවලින් ගුණ වුණාම භාගයයි k x වර්ග එකක් ධන a වර්ග වෙනවා. ඒකත් භාගයයි k a වර්ග. සූත්‍රයෙන් ප්‍රවේශයෙන් කරන්න ඕනේ මේක. ඊළඟට xa පද දෙකේ ගුණිතය ගන්න ඕනේ නේද? දෙවාරයක් පද දෙක ගුණිත දෙවාරයක් xa හැබැයි ඒක එළිය ගුණ වෙද්දී දෙකට භාගයට වෙනවා. ඒ කියන්නේ kxa සමානයි මේ පැත්ත ලියන්නේ මේක භාගයක්
mv වර්ග ධන භාගයක් i v වර්ග r වර්ග ධන භාගයක් kx වර්ග. දැන් අපිට පේනවා පදන් කපන්න පුළුවන් පද තියෙනවා. ඔව් තියෙනවා මේ බලන්න. භාගයක් kx වර්ග වලට භාගයක් kx වර්ග කපත නැහැ. ඊළඟට මම තව පදයක් පෙන්වන්න ඕගොල්ලෝ කපන්න පුළුවන්. මෙන්න මෙතන පුළුවන්. ඒ තමයි සම්බන්ධයක් ගත්ත නේද පළවෙනි අවස්ථාවේ mg සමාන kx කියලා. එහෙනම් මේ mg වෙනුවට මට ලියන්න පුළුවන් මොකද? mg වෙනුවට kx ලියන්න. එහෙනම් මම මෙතන මේක කරන්න. mg වෙනුවට ලියත හැකි kx. mg වෙනුවට ලියන්න පුළුවන් kx. ඍණ kx මෙන්න ධන kx. එහෙනම් ධන kx ඍණ kx කරේ. එහෙනම් මේ පැත්තේ අවසාන සුළු ගුණ සියල්ල මම මෙතනට ගන්නවා. මේ පැත්තේ ඉතිරි භාගයක් ka වර්ග විතරයි. ඒ කියන්නේ ka වර්ග බෙදීම දෙක නේද? භාගයක් ka වර්ග කියන්නේ අර පැත්ත කවුද ඉතුරු? මෙතන මේ බලන්න. මෙතන අපිට පුළුවනි මෙහෙම කරන්න v වර්ග ඕනනම් මෙතන පොදුවක් විදිහට එළියට ගන්න පුළුවන්. නැත්නම් අපි ඒක කරගමු. භාගයක් mv වර්ග ධන භාගයක් i v වර්ග බෙදීම r වර්ග. මෙතන v පොදුවක් විදිහට එළියට ගත්තොත් ka වර්ග බෙදීම දෙක සමානයි. v වර්ග පොදුවක් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් කොහොමද? v වර්ග පොදුවක් විදිහට ගත්තොත් ඉතිරි මොනවද? මෙතන ඉතිරි m බෙදීම දෙකක් ධන. මෙතන ඉතිරි i සහ r නේද? ඒ කියන්නේ i බෙදීම දෙකක් r වර්ග. ඔය විදිහට i බෙදීම දෙකක් r වර්ග. දැන් අවසානයේ එනවා ka වර්ග සමානයි v වර්ග වතාවක් mr වර්ග මෙතන r වර්ගයට r වර්ග වුණා ආපෝ කපද හැකි. එහෙම ලියමු. m ධන i බෙදීම r. ඔන්න ඔය ප්‍රකාශනය. මේක මෙහෙට ගෙනින්න. එහෙනම් ka වර්ග බෙදීම m ධන i බෙදීම r වර්ග සමානයි v වර්ග. ළමයි මේ v වර්ග කියන්නේ මොකක්ද? v කියන්නේ මෙතනදි ප්‍රවේගය නේද? මම ඔයාලට කිව්වා මෙතනදි ප්‍රවේගය v කියන්නේ උපරිම ප්‍රවේගය v max. ඔන්න ආපෝ තීරියක්. ඔන්න ආපෝ මම තීරියක් කියනවා. හොඳට බලා ගන්න. සරණානුවර්ති චලිතයේ උපරිම ප්‍රවේගය v සමානයි omega m. v සමාන omega i. v max. අතර v max කියන්නේ v max omega i වලින් අපිට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක ආදේශ කරලා බලන්න. මේ සම්පූර්ණ එක වර්ග කරොත් v max වර්ග සමානයි omega වර්ග a වර්ග. මෙතන a වර්ග තියෙනව නේද? මේකත් එක්ක සසන v වර්ග තියෙනවා. a වර්ග තියෙනවා. එහෙනම් ඊටු කැලේ ඔක්කොම මොකද්ද? omega වර්ග නේද? v වර්ග තියෙනවා. සසනන්නේ මේ සමීකරණෙත් v වර්ග තියෙනවා. a වර්ග තියෙනවා. විස්තර a වර්ගය. එහෙනම් ඉතිරි omega වර්ග. එහෙනම් ඊටු පද සියල්ල omega වර්ග. එහෙනම් omega විතරක් මම එළියට ගන්නවා. omega කියන්නේ මොකද්ද? omega කියන්නේ හරි omega කියන්නේ මූලය දාන්න වෙනවා. ඇයි? මේ වර්ග වලින් එන්නේ. omega තමයි මේ. එහෙනම් omega කියන්නේ omega ගන්න ඕන මූලය දාන්න වෙනවා. එහෙනම් මූලය දාන්න k මේදී මූලය. k බෙදීම m ධන i බෙදීම r වර්ග. මේක තමයි omega. ඒත් අපෙන් අහලා තියෙන omega නෙමෙයි. අපෙන් අහලා තියෙන ආවර්ත කාලය. එහෙනම් ආවර්ත කාලය ගන්න පුළුවන් මෙහෙම. අපි දන්නවා t සමානයි අපි මෙහෙම ගන්න පුළුවන් omega සමානයි 2 බෙදීම t. t කියන්නේ මොකක්ද? t කියන්නේ 2 බෙදීම omega. එහෙනම් මේක ආපහු අපිට කරන් තියෙන්නේ මොකද? omega වලින් සමීකරණයට ආදේශ කරන්න. මෙන්න omega තියෙනවා. omega මෙතනට දාලා t යුක්ත කරලා ගන්න. මම එතනට හදන්නම්. එහෙනම් අවසානයේ සුළු කිරීම මේ වගේ එකක් ඉන්න ළමයි. ඔන්න අවසාන උත්තරේ. සුළු කිරීම ටිකක් දිගයි. හරි හැබැයි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ඒ නිසා හොඳට බලා ගන්න එක. එහෙනම් t සමානයි 2 වතාවක් 2 බෙදන්න තියෙන omega. එහෙනම් omega මේ කොහමද වෙන්නේ? මෙන්න මේ. k යටට ඇවිල්ලා මේක උඩට එනවා. m ධන i බෙදීම r වර්ග. ඔන්න ළමයි මේ ගානේ අවසානයේ ආවර්ත කාලය සඳහා වෙන ප්‍රකාශන. හොඳයි ගාන ටිකක් දිගයි. ගාන සුළු කිරීම හොඳට කරන් තිබ්බා. ඒ නිසා මේ ගාන හොඳට බලා ගන්න. මේක පේපර් එකේ එනවා. ඉතින් හොඳම ගානකට එන්න පුළුවන් ගාන. ඒ නිසා
මේ ගාන පුරුදු පුහුණු වෙලා තියාගන්න. ඔයාලට එන ප්‍රශ්න මහාර තියෙනවා. ඒවා කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්න.